අද මම කතා කරන්න යන්නේ කඳුකරේ ජීවත් වෙන අයට ගොඩක් වෙලාවට ඇඟිලි අඩු වෙන්නේ කියලා. ඔයා මම ගැන කලින් අහලවත් නැතිනම් අද මම කියලා දෙන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. මේකට හේතුව තමයි කොකුපණු ආසාදනය. ඇත්තටම කිව්වොත් එහෙම මේක කඳුකර ප්‍රදේශයේ එහෙම නැත්නම් තේ වතු වගේ ප්‍රදේශ ආශ්‍රිතව ගොඩක් බහුලව දකින්න ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ කොකුපණු විශේෂයෙන් වැඩිපුරම ජීවත් වෙන්නේ මේ වගේ කඳුකර ප්‍රදේශවල. එහෙම නැතිනම් සීතල තෙත සහිත පස්වල. මේක එතකොට මිනිස්සෙට හැදෙන්නේ කොහොමද කියලා බලමු. මේ පණුවේ ඉන්නේ තෙත පසේ කියලා කියවනේ. මේ පණුව මිලිමීටර 5-10ක් වගේ අතර ඉතා කුඩා ප්‍රමාණයක්. දැන් හිතන්නකෝ ඔය එළිය තැනක සිරප්පු දාන්නේ නැතුව නිතරම ඇවිදිනවා කියලා. එතකොට මේ පණුවන්ට පුළුවන් අපේ සමහර ඇතුල් වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වෙන්න. ගොඩක් වෙලාවට මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ මෙන්න මේ වගේ සිරප්පු දාන්නේ නැතුව එළිය ඇවිදිනකොට. එතකොට මේ පණුව ආහාර ජීර්ණ පද්ධතියට ගිහිල්ලා කුඩා බඩවැලේ ඝන අවස් වෙනවා. එහෙම හොඳට බෝ වෙලා කුඩා බඩවැලේ බිත්ති එලිලා හොඳට ලේ උරා බොන්න පටන් ගන්නවා. මෙහෙම හොඳට ලේ උරා බොන්න මේ පණුවන්ට හොඳින් විශේෂණය වුණු ව්‍යුහ තියෙනවා. ඒ ව්‍යුහ මගින් රුධිරයේ කැටි ගැසෙන එක වළක්වන්න පුළුවන් රසායන ද්‍රව්‍ය නිකුත් කරලා දිගින් දිගටම කුඩා අන්ට එලිලා ලේ බොන්න පටන් ගන්නවා. මෙහෙම ලේ උරා බීලා ඉවරුනාට පස්සේ තවත් තැනකට මාරු වෙනවා. එතකොට අර කලින් ලේ උරා බීපු තැන මේගොල්ලන්ගේ ව්‍යුහ මගින් නිකුත් කරන රුධිරයේ කැටි ගැසෙන එක වළක්වන රසායන ද්‍රව්‍ය නිසා දිගටම ලේ වහනය වෙන්න පටන් ගන්නවා. මේ පණුව ඉතා කුඩා වුණත් ඉතා විශාල ප්‍රමාණයකින් බෝ වෙලා කාලයක් තිස්සේ මෙම ලේ උරා බොනකොට ඇඟේ ලේ අඩු වෙලා මාරාන්තික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ආසාදනයේ තියෙන පුද්ගලයෙක්ගේ මලපහර පණුවන් බාහිර පරිසරයට ගිහිල්ලා තාත් පුද්ගලයෙකුට ආසාදනය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා එළිය යනකොට සිරප්පු දාන එක වගේම හොඳ සනීප ආරක්ෂාවක් පවත්වාගෙන යන එකත් මේ පණු ආසාදනය වළක්ව ගන්න ගොඩක් උදව් වෙනවා.